දාගෙන විදුලි පාක මහගේ වාහික තිබ්බ ඉඩම් වෙක්ක වැඩේ මට ඉක්ක පනිද මගේ හක්ක පෙට්ටි කනම් රංක උඹට ලියපු ලියුම් එකතු කරලා කඩලා කඩේ මගේ කාලා අනුකම්ප වුණ භූමි කම්ප හදිනේ සරම් පල්ලව් කෙරුවේ ගම්ප පදුවස්සේ රම්ප කෙල්ල මගේ චම්ප මස්සිනා සම්ප පොම්පා හෙලෝ ගයිස් ඉතින් ඔයාලා දන්න ඇති අපි ඉන්නේ පට්ට ප්‍රසිද්ධ චරිතයක් එක්ක සමා එක්ක ඉතින් ඇත්තටම එයාගේ රෙස්ටොරන්ට් එකට තාම අපි ආවේ රිවිව් එකක් කරන්න. ඉතින් අපි බලමු එයාගේ ෂොප් එක කොහෙද තියෙන්නේ කියලා. කොහෙද ඒ ෂොප් එක තියෙන්නේ? හරි මුලින්ම ආයිබුවන් කියලා පිළිගන්න බලන් ඉන්නවා හැමෝම. ඉතින් සාමාන්‍ය මගේ වීඩියෝ බලන කට්ටිය නම් ඔක්කොම දන්නවා මම ජායල කියලා. ඉතින් ජායලම තමයි මේ අලුත් ෂොප් එකත් ඕපන් කරලා තියෙන්නේ. බොහොම හොයාගන්න ලේසි. මැප් එකේ සර්ච් කරලා බලන්න චමා ෆුඩ්ස් ප්‍රයිවට් ලිමිටඩ් කියලා. ඔයාලට ලොකේෂන් එක ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා මීගොම් පැත්තෙන් ඉඳන් නම් එන්නේ රුක්මනී දේවී ස්ටැචු එක පාස් වෙනවත් එක්කම සිංගර් එක හම්බ වෙනවා. සිංගර් එක පාස් වෙනවත් එක්කම ඔයාලට චමා ෆුඩ්ස් හොයාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මෙන්න මේ ආර්ට් වර්ක් එක කරලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් කොළඹ මීගොම් පාරේ යන එනකොට. ඔයා එන්නේ හයිවේ එකේ නම් හයිවේ එකෙන් එළියට දාලා ඊට පස්සේ ජායල නගරයට එන්න. ජායල නගරයට ඇවිල්ලා කොළඹ මීගොම් පාරට පිවිසිලා ඊට පස්සේ මීගොම් පැත්තට හරවලා මීටර් 500ක් විතර එනකොට KFC එක පහු කරලා එනකොට ඔයාලට දකුණු අත පැත්තේ බලා ගන්න පුළුවන් චමා ෆුඩ්ස් ටේක් අවේ ස්ටේෂන් එක. එහෙම නැත්නම් ඔයා එන්නේ කොළඹ මීගොම් පාරේ නම් KFC එක පාස් වෙනවත් එක්කම දකුණු අත පැත්තේ තියෙනවා චමා ෆුඩ්ස් ටේක් අවේ ස්ටේෂන් එක. ඉතින් එන්න පුළුවන් හැම පැත්තෙම මේ අයියා කියලා දුන්නා ඔයාලා කොහොමද ෂොප් එකට එන්නේ කියලා. ඉතින් අපි අහමු මේ මොනවද තියෙන වැරයිටිස් අයියා මේකේ. අපිට අපේ මල්ලි දැනට තියෙනවා ගොඩක්ම අපේ ෆේමස් සෙට් මෙනු එක. මොකද ඒකට සාමාන්‍ය තියෙනවා මෂ්රූම් හොට් බටර් මෂ්රූම් එක, වෙජිටබල් චොප්සි එක, චිකන් සාමාන්‍ය අපි බ්‍රෙස්ට් එකෙන් ගන්නේ. චිකන් බ්‍රෙස්ට් පීසස් තියෙනවා 3-4ක් ඩෙවල් එකක්. ඒත් එක්කම චිලි පේස්ට් බුල්සයි මේ හැමදේම එකතු කරලා කෙනෙකුට සාමාන්‍ය ඒ කියන්නේ අඩුවක් නෑ වගේ අඩුවක් නැති මස් එළවලු ඔක්කොම තියෙන බාස්මති හාල් වලින් ඔක්කොම කැම ටික හැදෙන්නේ රයිස් ඔක්කොම හැදෙන්නේ බාස්මති එකෙන්. ඉතින් ඒ වගේ සිංගල් පෝෂන් එකක් රුපියල් 950න් පටන් ගන්න එක. ඒ වගේ එතකොට තව ෆ්‍රයිඩ් රයිස් කලෙක්ෂන් එකක්ම තියෙනවා. චිකන් ඒත් එක්කම මික්ස් සී ෆුඩ් ෆිෂ් ඔය වගේ කලෙක්ෂන් එකක් තියෙනවා ෆ්‍රයිඩ් රයිස් වලට. ෆ්‍රයිඩ් රයිස් වලට ලොකු ඉල්ලුමක් තියෙනවා මේ දවස්වල. මොකද අපේ කිලෝ 1.5ක විතර ලොකුම ෆ්‍රයිඩ් රයිස් එකක් එන්නේ. සාමාන්‍ය ෆැමිලි එකකට හොඳටම ඇති. 3-4 දෙනෙකුට හොඳට ෂෙයා කරගෙන කන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය 2-3 දෙනෙක් ඉන්න කෙනෙකුට සමාන වෙනවා. ඔව් මං වගේ එක්කෙනෙකුටත් ඇති. මට ඒ කියන්නේ සාමාන්‍ය රැයට කාලා තව ටිකක් උදේටත් කන්න පුළුවන් සයිස් එකේ රයිස් එකක්. චිලි පේස්ට් පැකට් අපි සාමාන්‍ය ලාර්ජ් එකට 2ක් දෙනවා. චිලි පේස්ට් පැකට් නෙමෙයි තියෙන කප් තියෙන්නේ අපේ. අපි මේ පැත්ත පොඩ්ඩක් ඒ කියන්නේ කෑම එක පුළුවන් තරම් ලස්සනට මිනිස්සුෙකුට ඒ කියන්නේ ප්‍රසන්න විදියට අපි දීලා තියෙනවා. ඒ කියන්නේ එයාගේ පහසුව තක කස්ටමර් කෙනෙකුගේ පහසුව තක. මොකද මම බිස්නස් දැන් කරාට මම කන්සියුමර් කෙනෙක් විදිහට හිතලා තමයි මේ ඒක ඒ ටික මම හදලා තියෙන්නේ. හරි. ඉතින් අපිට ඇල්මිනියම් ෆොයිල් එකේ තමයි මම ඔක්කොම කැම ටික දෙන්නේ. රස්නේ යන්නේත් නැහැ. ඔව් රස්නේ යන්නේත් නැහැ. බැරි වෙලාවක්වත් නෙමිලා තිබුණොත් එහෙම ඔයාලට ඒක එහෙම පිටින්ම මයික්‍රෝවේව් දාලා රත් කරගන්න පුළුවන්. හීට් කරගෙන රස අඩුවක් නැතුව කන්න පුළුවන්. හරි අය. ඉතින් ඔයාලා දැනගන්න ඇති මොනවද මේකේ තියෙන වැරයිටිස්. හැබැයි මේ එක්ස්කියුස් මේ කොත්තු සමහර විට අද හවසට නැත්තම් හෙට ඉඳන් වගේ දෙයි. කොත්තු රේන්ජ් එකක් එනවා. ඊට අමතරව අපි ලෝ බජට් කොත්තුවක් දීලා තියෙනවා. ඒ කියන්නේ තනි කෙනෙකුට කන්න ලේසි විදිහට. මොකද ගොඩක් අය මෙහි තනිකඩ කට්ටිය ගොඩක් ඉන්න නිසා ඉතින් එයාලට පහසු වෙන්න අපි කොත්තු ඉස්සල්ලාම අඳුන්ලා දෙන්නේ සිංගල් පෝෂන් එක. කොත්තු සෙට් මෙනු එකක්. රුපියල් මං හිතන්නේ ඒකත් 950ට අපිට දෙන්න බොහෝ දුරට පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේම තව කොත්තු රේන්ජ් එකේ කොත්තු කියන්නේ කොත්තු තමයි ගේම. ඒ වගේ කොත්තු ලොකු ගේමක් ඉස්සරහට තියෙනවා. මං හිතන්නේ ජායල කේන්ද්‍ර වෙයි දන්නෙත් නෑ මෙහෙම ගිහිල්ලා කොත්තු වලට. අපි දන්නේ නැති බලමු ඉස්සරහට බලන්න. හරි. එහෙනම් ඔයාලා දැනගන්න ඇති සුපිරිම ප්ලේස් එකක් අනිවාර්යෙන් ඇවිල්ලා try කරන්න. වරුවට
එතකොට ඒක පොඩ්ඩක් තව ටිකක් ප්‍රොසෙස් කරගන්න පොඩි වෙලාවක් යන නිසා මෙයාට මික්ස් රයිස් එක එහෙනම් අපි මික්ස් එකක් තමයි මේ රිවිව් කරන්න හැදුවේ. ඊට පස්සේ මික්ස් එක ඉවරුණා. දැන් චිකන් එකක් තමයි රිවිව් ගන්න. ඉතින් අපි වීඩියෝ එකේදී බලමු ඊටු ටික. ජය වේවා. Hello guys. ඉතින් අද අපි ඔයාලව සාදරයෙන් පිළිගන්න අපේ YouTube channel එකට. ඉතින් අද අපි වීඩියෝ එක ගෙනල්ලා තියෙන කොහෙන්ද කියලා මේ වෙදිත් ඔයගොල්ලෝ දන්නවා. ඉතින් හැමෝම දන්න ප්‍රසිද්ධ චරිතයෙක්ගේ රෙස්ටොරන්ට් එකකින් තමයි ගෙනාවේ. සමායකින් තමයි ගෙනාවේ. චමායගෙන් තමයි ගෙනාවේ. චමා ෆුඩ්ස් තමයි අපි අද රිවිව් කරන්නේ. ඒගොල්ලෝගේ තියෙන chicken fried rice එක තමයි අද රිවිව් කරන්නේ නේ. chicken fried rice regular එක. රෙගියුලර් එක. ඉතින් ඇත්තටම අපි රිවිව් ගන්න හැදුවේ මික්ස් එකනේ. මික්ස් රයිස් එක තමයි අපි රෙගියුලර් මේ රිවිව් කරන්න හිටියේ. හැබැයි ඒකේ පොඩි ඩිලේ එකක් තිබ්බා ඒගොල්ලෝ වෙලා යනවා කියලා. ඊට පස්සේ අපි ශනික චිකන් එකක් දාගත්තා. chicken fried rice එක තමයි. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. වීඩියෝ එකට යමු. ඉතින් මේ විදිහට තමයි යාළුවගේ පැකිං එක Packing එක තියෙන්නේ. හොඳට ඇලුමිනියම් ෆොයිල් එක දාලා කාඩ්බෝඩ් එකක් වගේ උඩින් දාලා වහලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මෙහෙම දාලා තියෙන්නේ මේ ඒ කියන්නේ කෑම එක ගේදි නිමුණොත් හරි මේක හැම මයික්‍රෝවේව් දාලා අපිට රත් කරගන්න පුළුවන්. පුළුවන් කිව්වනේ. හැදුවා වගේම කන්න පුළුවන්. කන්න පුළුවන් කෝ චමායියත් ඒක කිව්වා. ඉතින් අපි දිගහැරලා කමු. දිගාරණ ගමන් ඉන්නේ අයියා මේක. මත් හෙල්ප් එකක් දෙන්න අන්නේ සුත්ත. හරි. හොඳයි වගේනේ. හොඳයි වගේ පොඩ්ඩක් ඉස්සර ඉතින් එහෙම තමයි පේන්නේ. තියෙන්නේ අපි ක්ලෝස් අප් එකකුත් ඔයගොල්ලන්ට පෙන්නන්න. ක්ලෝස් අප් එකට යන් හෙනන්නේ. ඔව් යන් ඔබ හලමුද එහෙනම්. හරි එහෙනම් අපි ක්ලෝස් අප් එකක් පෙන්වනවා ඉතින් නේ. ඔයාලට පේන දේ එතන අපි පළල් කරගත්තා ඒක. අපි ඒක පැතලි කරා වගේ එකක් කරා මේ ඉතින් ඔය විදිහට තමයි තියෙන්නේ. ඉතින් හොඳට මේ චිකන් එක දාලා දෙන්න. චිකන් එකම දාලා තියෙනවා මේ චීලි පේස්ට් එක. මේ කමු තින්නේ. මේ තව චිකන් එකකුත් අපි ගත්තා. ගත්තා ඒක ඒක ටිකයි තියෙන්නේ. ඒකත් අපි දාගන්නන්නේ. ඔව් දාගන්නවා. ටිකයි කියන්නේ මේ ෆුල් පෝෂන් එකක් තිබ්බා. අපි ඒක පොඩ්ඩක් අපි පොඩ්ඩක් බඩගින්නක් ඇවිල්ලා කාලා දැන් ටිකයි තියෙන්නේ. දැන් දෙකයි නෝන. හරි ගයිස් අම්බෝ. හරි එහෙනම් මේ චිලි පේස්ට් එකක් දාගන්න. එකක් නම් මදි වගේ. දාන්න අනිත් එක මේ හරි ඒකත් දාගත්තා. දාගත්තා ඉතින් දැන් ඉතින් කෑමක් තමයි අපි කාලා කියන්නම් කොහොමද රහ කියලා. කොහොමද කියලා අපි ඔනස් රිවිව් එකක් දෙමු. හරි නේද කමනේ. කමනේ. හොඳයි වගේ හැබැයි. කාලා බලන්න. හොඳයි රයි මේ අවුලන්න හොඳට තියෙන ඔයිලි ගතියත් නෑ ලොකුවට ගාන්ඩ තමා තියෙන්නේ චිකන් හෙමත් හොඳට රහයි හොඳ බාස්මතියක හොඳට ආය හොඳට හොඳ තැම්බිලා උනුවෙන් තියෙනවා බැනේ අලුමිනියම් ෆොයිල් එක හෙම දාලා දෙන්නේ තමා තියෙන්නේ චිකන් කෑල්ලකුත් දාන්කම මේ ඩෙවිල් චිකන් එක බ්‍රෙස්ට් එකෙන් කිව්ව දෙන්නේ නේ ෆ්‍රයිඩ් රයිස් එකේ මේ කැරට් ලීක්ස් එක්ක මේවත් චිකන් එක් තමා තියෙන්නේ අර රතු ලෝනු එහෙම හීනෙල් වල එහෙම නැහැ නේ පැණිඩක් කවද වල මොහොන් හරි චිකන් එක දෙවි චිකන් එක බලමු ඇත්තටම මේ රහයි ඉතින් මේ කනවා ඉතින් බඩගින්න ලොකු පැණි රහක් එනවා පැණි රහ නෙමෙයි මේ අන්නාසි වගේ අන්නාසි වගේ දෙන්න බෑ මන්දනේ මං කාපු කෑල්ලද මන්ද
කොහොමත් ඒගොල්ලෝ ගොඩක් සෝස් මික්ස් කරලා තමයි ඩෙවිල් එක හදලා තියෙන්නේ. ඒක හොඳයි මාළු හැබැයි. මිරිසු යෝ තක්කාලි එහෙම තියෙන්න ඇති. දාලා තමයි ඩෙවිල් එක හදලා තියෙන්නේ. ඩෙවිල් එකත් රහයිනේ. චිකන් ෆ්‍රයිඩ් රයිස් එකයි ඩෙවිල් එකයි මික්ක මාරු. අපි මේක ප්‍රයිස් එක කිව්වද? කිව්වනේ. අපි ඒ ඔක්කොම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් මේ ප්‍රයිස් ලිස්ට් එකත්. මේ ඒතකොට ඔයගොල්ලෝ එතනින් බලා ගන්න පුළුවන්. ඕවරෝල් හොඳයිනේ. ඕවරෝල් හොඳයි මේ රහයි. අර පොඩ්ඩක් බිසි එතනනේ. ඔව් එතන බිසි මේ අද නම් ටිකක් බිසි එතන. ඒ වගේම අපි දැක්ක චමා අයියත් එතන ඉඳන් තමයි ඔය කඩේ හිටියේ. එයා දින කකා හිටිය අපි අද කියන කන්න ඇත්තටම පට්ට බිසි බිසි වෙනවා. ඔව් ගොඩක් සෙනඟ කියන්නේ මේ ඒ ටයිම් එක ටිකක් සෙනඟ හිටියේ අනේ එතන. ඒගොල්ලෝ කිව්වේ රෙගියුලර් පෝෂන් එක දෙන්නෙක්ට ඇති කියලා කිව්වනේ. ඔව් රෙගියුලර් එක දෙන්නෙක්ට මේක රෙගියුලර් එක. ආයේ ලාර්ජ් එක 3 දෙනෙක්ට වගේනේ. ලාජේ තුන්දෙනාට කිව්වා. තව ඒගොල්ලෝ ස්පෙෂල් එකක් කිව්වා ඒගොල්ලෝගේ කොත්තු නේ කොත්තු ටික මොකද කිව්වේ? කොත්තු දාන්න පටන් ගන්නවා කිව්වා අද රෑ ඉඳන් අද කියන්නේ අපි වීඩියෝ එක කරන දවසේ ඉඳන් මේ රෑ ඉඳන් මේ ඒගොල්ලෝගේ කොත්තු තනක දැනට තියෙන වෙරයිටිස් විදියට චිකන් ෆ්‍රයිඩ් රයිස් උයි ෆ්‍රයිඩ් රයිස් උයි ඩෙවිල් චිකන් ඒ ටික තමයි ෆ්‍රයිඩ් රයිස් වේරියේෂන්ස් තමයි දිනනවා. ඒක සී ෆුඩ් මික්ස් ඒ ටික. අර කොත්තු මේ ටිකත් එනවා කිව්වා අද ඉඳන් එහෙම තමයි ඉතින් කොහොමත් එතන ටේක් අවේ විතරයි තියෙන්නේ නේ. ඔව් ටේක් අවේ ඩයිනින් තියෙනවා. ගන්න ඩයිනින් නෑ. මේ මේක ඕගොල්ලන්ට ඉතින් ස්ප්‍රයිට් එකක් හරි කෝක් එකක් හරි තියෙනවා නම් තව හොඳයි. අපි අසනීපෙන් හින්දා තමයි පොඩ්ඩක් උණු වතුර පාවිච්චි ගන්න. චිලි පේස්ට් එකත් ඇති මන්ද මම කියන්නේ ඇති නේ. මේ ඩප් එකෙන් එකක් දෙනවනේ. හොඳයි නේ. ඒ කියන්නේ ඩෙවල් චිකන් පෝෂන් එක 1000ක් වුණා. ඒ කියන්නේ 1000ක් වුණා මේ. මේ සාමාන්‍යයෙන් පොඩි කියන්නේ සාමාන්‍යයෙන් තියෙනවා. ඉතින් දෙන්නෙක් වගේ ඇති පෝෂන් එකක් තියෙනවා. දෙන්නෙට වගේ ඇති දෙන්නෙට වගේ ඇති. මේ ෆුඩ් රිවියව් කරද්දී අපි ගොඩක් ෆ්‍රයිඩ් රයිස් එකම රිවිව් කරලා තියෙනවා. ඉතින් මේ ෆ්‍රයිඩ් රයිස් එකත් හොඳයි බොරු ගන්න ඕනේ නැහැ. පෝෂන් එක අතින් ගත්තාම දෙන්නෙක්ට ගානට වගේ තියෙනවා. ඉතින් මේ ප්‍රයිස් එක ගත්තොත් ටිකක් 1450. ඔව් ප්‍රයිස් එක සාමාන්‍ය අර බජට් රේන්ජ් එක නෙමෙයි යන්නේ. නෙමෙයි යන්නේ. මිඩ් රේන්ජ් එකෙත් නෙමෙයි. මිඩ් රේන්ජ් එක Mid වගේ වගේ යනවා. දැන් අපි 900 එක කෑවේ. ඔව්, ඒ ඒක කියන්නේ 3 දෙනෙක්ට වගේ තියෙනවා. ඒක තුන්දෙනෙක්ට කියන්නේ ලොකු ඒක හැබැයි බාස්මති නෙමෙයි ඉන්නේ. ඒකේ සීරි සම්බා. සම්බා. එහෙමනේ. මේක අර ඒ කියන්නේ ෆුල් ක්වොලිටි එකට දෙනවා. ඔව්. මේ පැකින් කියන්නේ එකේ ඉඳන් ඇලුමිනියම් ෆොයිල් එකකින් දාලා මේ පැකේජින් එකත් හොඳයි. ඒ කියන්නේ උණුවෙන් ඕගොල්ලන්ට ගෙදරට අරන් යන්න පුළුවන් එතනින්. ඒ කියන්නේ සමාම කිව්වා අර දෙන අයට ප්‍රියමනාප විදිහට දෙන්න ඕනේ දෙන්න තමයි යාලා මෙහෙම කරලා තියන්නේ. ඔව්. මේ මේ එකත් සමායන මදිනේ. මේක හරියට මේගේ තුනක් විතර දාන්න කන්න මෙහෙම වීඩියෝ එකේ.
හරි ඉතින් ඔය විදිහට තමයි තම වීඩියෝ එක අද උනේ අපි අද ට්‍රයි කරේ චිකන් ෆ්‍රයිඩ් රයිස් එක ගියවලකන රැගියවල පෝෂණ එක ඉතින් හොඳයි වෙනගංකෑ චුට්ට අතුර එඩියත් කනවාද එහෙනම් කටේ රකමන් කරන්න ශොප් රකමන් කරනවා රෙස්ටරන්ට එක මේ අර එකම සින බිසි වෙලා අඩියෝදති පොඩේලාක් ඉන්න වෙනවා මොකද ඕන එක මේ හැටිනේ ඔවරෝල් ගත්තොත් කෑම එක හොඳයි ගාන ශේප් කියන්නේ මිඩ්රේන්ජ් ඉතින් මිඩ්රේන්ජ් මේ ගාන ඕ හරික තමා කියන් තියෙන එහෙනම් අපි තවත් දවසක එහෙනම් තවත් දවසක අපි කවුද මචා